අදත් අපි පොඩි කලින් හදපු ප්‍රතිමාවක දල සටහනක් පෙන්වන්න යන්නේ. මේක රාවණා පිළිමයක්. ඔයාලට මතක ඇති කලින් රාවණා පිළිමයක් හදලා ඉවරලා මම දාලා තිබ්බා. මේ රාවණා පිළිමේ ඇඳගත් දල සටහන. ඒ රාවණා පිළිමේ ෆොටෝ කීපයක් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ. මේ තියෙන්නේ හදාගත්ත රාවණා පිළිමේ. හරියටම මේ පිළිමේ අඩි 3ක් උස තියෙනවා. මේ පිළිමේ බලාගෙන තමයි මේ රාවණා පිළිමේ හැදුවේ. ඔයාලට පේනවාද මේ රේඛාවක්? මෙන්න මේ රේඛාව තමයි මේ පිළිමේ බැලන්ස් එක අල්ලලා තියෙන රේඛාව. ටික ළඟට යන්නකෝ. මේ පිළිමේ තමයි මේ බැලන්ස් එක අල්ලලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කකුලට තමයි මේ පිළිමේ සම්පූර්ණ බර එන්නේ. මේකටත් එනවා. මේකට තමයි මූලික බර වෙන්නේ. මේ හරියටම මේ පිළිමේ මැදින් ගත්තොත් පිළිමේ බැලන්ස් එක දෙපැත්ත බැලන්ස් වෙන්නේ මෙන්න මේ රේඛාවෙන්. මේ රේඛාව බැලන්ස් කරලා තමයි දෙපැත්තට සමානුපාතිකව මේ පිළිමේ ඩිසයින් කරලා තියෙන්නේ. මේ ආභරණ ඩිසයින් කරලා තියෙන මේවා සම්පූර්ණයෙන්ම ඒ කොන්ක්‍රීට් වලින් හදපු ප්‍රතිමාවේ ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ ප්‍රතිමාව හදන්න කලින් අපි දලසටහන් මේ ප්‍රතිමාව හදන්න කලින් ප්‍රතිමාවේ ඉස්සරහින් පේන විදිහයි ප්‍රතිමාවේ පැත්තෙන් පේන විදිහයි දෙකම ඇඳගත්තා. මේ තියෙන ඉස්සරහට ප්‍රතිමාව පේන විදිය, මේ තියෙන ප්‍රතිමාව පැත්තෙන් පේන විදිය. ඊට පස්සේ අපි තව වෙනත් දලසටහනකුත් ඇඳලා මේ තියෙන එක. ඒකත් අපි ඇඳගත්තා ඒ රාවණා පිළිමේ වෙනත් විදිහකට පේන විදිය. ඉතින් මේකට වඩා මේක තමයි ගොඩක් අපිලා පෙන්ලා ගියේ. ඉතින් මේ විදිහට තමයි මේ රාවණා පිළිමේ හැදුවේ. මේ ආභරණ තියෙනවා ඒ විදිහටම දාලා තියෙනවා. මෙතන සලුවක් තියෙනවා පේනවාද? මේ සලුවත් ඒ විදිහටම තියෙනවා දාලා. එතකොට මේ පෝච්චිය මේ කඩුවේ සැලැස්ම තමයි මේ තියෙන්නේ. ඇත් රූප හතරක් හතර පැත්තේ තියෙනවා. හංසයෝ ඉන්නවා. මෙතන තියෙනවා සිංහ රූපයක් අන්තිම හරියේ. ඉතින් මේ අපි ඇඳලා තියෙන ආභරණ ඒ විදිහටම දාලා තියෙනවා ප්‍රතිමාවේ. මේ තියෙන්නේ අතේ මේ මෙතන මසල් එකේ තියෙන ආභරණේ. මේ ඒකත් එහෙමම තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක දැන් අවසන් වෙනවා. ඒකෙන් පස්සේ බලා ගන්න පුළුවන් මේ රාවණා පිළිමේ හදපු ප්‍රතිමාව. හරි හොඳයි බොම්ස්ලි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කමෙන්ට් කරන්න. මොනවා හරි දැනගන්න තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ කමෙන්ට් කරන්න අපි ඒකට උත්තරයක් දෙන්නම්.